KTV. කොරියන් විභාගයේ දවසට බය නොවි කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර topics.com. මිනිස්සුන්ට කාලේ යන්ත්‍රයක් ඇතුළට ගිහිල්ලා අතීතයට යන්න නොහැකි වුණාට ගුවන් යානා සහ චන්ද්‍රිකාවල ඔරලෝසු පෘථිවිය ඇති වේගයට වඩා වෙනස් වේගයකින් ගමන් කරන බව අපි දන්නවා. අපි හැමෝම මේ මොහොතේ කාලය හරහා ගමන් කරමින් ඉන්නවා. උදාහරණයක් විදිහට අපි උපන්දින අතර අවුරුද්දක කාලයක් ගත කරනවා. ඒ වගේම අපි හැමෝම දල වශයෙන් එකම වේගයකින් ගමන් කරමින් ඉන්නවා. හරියටම තත්පරයට තත්පර එකක් විදිහට. NASA ආයතනයේ අභ්‍යවකාශ දුරේක්ෂ මගින් අපට කාලයේ දෙස දැකිය හැකි ක්‍රමයක් කියා දෙනවා. දුරේක්ෂ අපට ඉතා ඈතින් පිහිටි තාරකා සහ මන්දාකිනි දැක ගැනීමට උපකාරී වෙනවා. ඈත පිහිටි මන්දාකිනි වල ආලෝකය අප වෙත පැමිණීමට බොහෝ කාලයක් ගත වෙනවා. ඉතින් අපි දුරේක්ෂයකින් අහස දෙස බැලුව විට අපට පේන්නේ බොහෝ කාලයකට පෙර තිබූ එම තාරකා සහ මන්දාකිනි වල පෙනුමයි. කොහොම වුණත් කාල තරණය කියන මාතෘකාව ගැන හිතද්දී සාමාන්‍යයෙන් අපි හිතන්නේ තත්පරයකට තත්පර එකකට වඩා වේගයෙන් ගමන් කරන්නයි. ඒ වගේ කාල තරණය කරන සිදුවීම් ඔබ චිත්‍රපටිවල හරි විද්‍යා ප්‍රබන්ධ පොත්වල හරි අනන්තවත් දැකලා ඇති. නමුත් ඇත්තටම මේක කරන්න පුළුවන් දෙයක්ද? ඔව්, ඒක කරන්න පුළුවන්. කාලය ක්‍රියා කරන ආකාරය ගැන ප්‍රබලම අදහස ඉදිරිපත් කළේ මීට වසර 100කටත් එහා ඇල්බර්ට් අයින්ස්ටයින් විසින්. ඔහු ඒ හැඳින්වුවේ සාපේක්ෂතාවාදය ලෙසයි. මෙම න්‍යාය මගින් කියන්නේ කාලය සහ අවකාශය එකට සම්බන්ධ වී ඇති බවයි. අයින්ස්ටයින් පැවසුවේ අපේ විශ්වයට වේග සීමාවක් ඇති බවයි. එනම් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් කිසිවකට ගමන් කළ නොහැකි බවයි. කාල තරණයට මේ කාරණේ ගලපගන්නේ කොහොමද? හොඳයි. මේ න්‍යායට අනුව ඔබ වේගයෙන් ගමන් කරන තරමට කාලය සෙමින් අත්විඳින්න පුළුවන්. මේ සත්‍යයක් බව පෙන්වීමට විද්‍යාඥයන් විසින් යම් යම් අත්හදා බැලීම් සිදු කරලා තියෙනවා. නිදසුනක් විදිහට සමාන ලෙස වේලාව සකස් කරපු ඔරලෝසු දෙකක් භාවිත කරලා අත්හදා බැලීමක් සිදු වුණා. එක් ඔරලෝසුවක් පෘථිවිය තිබියදී අනෙක ගුවන් යානයක දමා පියසර කෙරෙව්වා. පෘථිවිය භ්‍රමණය වෙන දිශාවටම ගුවන් යානය ගමන් කළා. ගුවන් යානය ලෝපුරා පියාසර කිරීමෙන් පස්සේ විද්‍යාඥයන් ඔරලෝසු දෙකේ වේලාව සංසන්දනය කළා. එවිට වේගයෙන් ගමන් කරපු ගුවන් යානයේ තිබූ ඔරලෝසුවේ වේලාව පොළවේ නිශ්චල තිබූ ඔරලෝසුවේ වේලාවට තරමක් පිටුපසින් තිබ්බා. ඉතින් ගුවන් යානයේ ඔරලෝසුව තත්පර එකකට වඩා තරමක් අඩු වේගයකින් ගමන් කරමින් තිබුණා. අවුරුදු 100 ගණනකින් අතීතයට හරි අනාගතයට හරි අපිට කාලයන්ත්‍රයක් භාවිත කරලා යන්න පුළුවන්ද? ඒ වගේ කාලචාරිකාවක් සිදු වෙන්නේ පොත්පත්වල සහ චිත්‍රපටවල විතරක්ද? කාල තරණයට යොදා ගන්න ගණිතය අපේ එදිනෙදා ජීවිත කෙරෙහි ඍජුවම හරි වක්‍රව හරි බලපානම කියන දේ අපි අනිවාර්යයෙන්ම දන්නවා. උදාහරණයක් විදිහට අපි එක ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට ගමන් කිරීමට වර්තමානයේ GPS තාක්ෂණය භාවිත කරනවා. NASA විද්‍යාඥයන් විසින් චන්ද්‍රිකා අභ්‍යවකාශයේ තිබෙන්නේ කොතැනද කියා සොයා ගැනීමට GPS තාක්ෂණයේ ඉතා ඉහළ නිරවද්‍යතා අගයක් භාවිත කරනවා. නමුත් ඔබ දැනගෙන හිටියද ඔබට ලෝකේ වටා සංචාරය කිරීමට උදවන GPS තාක්ෂණය කාල තරණයට අදාළ ගණනය කිරීම මත රඳා පවතිනවා කියලා. GPS චන්ද්‍රිකා ඉතා වේගයෙන් පෘථිවිය වටා කක්ෂගත වන්නේ පැයට කිලෝමීටර් 14000ක වේගයකින්. මේ නිසා GPS චන්ද්‍රිකාවල ඔරලෝසු පෘථිවියට සාපේක්ෂව තත්පරයකට ඉතා කුඩා කොටසකින් මන්දගාමී වෙනවා. ඒ වගේම චන්ද්‍රිකා පෘථිවියට කිලෝමීටර් 20200ක් පමණ ඉහළින් ගමන් කරමින් ඉන්නවා. මේ නිසා ඇත්තෙන්ම තත්පරයකට ඉතා සුළු ප්‍රමාණයකින් GPS චන්ද්‍රිකාවල ඔරලෝසු පෘථිවියට සාපේක්ෂව වේගයෙන් ගමන් කරනවා. මේ සිදුවීම් වල සමස්ත ප්‍රතිඵලය වන්නේ GPS චන්ද්‍රිකාවල ඇති ඔරලෝසු තත්පරයකට වඩා මදක් වේගයෙන් කාලය අත්දැකීමයි. වාසනාවකට වගේ මේ වෙනස්කම් නිවැරදි කිරීමට වර්තමාන විද්‍යාඥයන්ට ගණිතය භාවිත කරන්න පුළුවන්. සාරාංශයක් විදිහට ගත්තොත් අපිට කාල තරණය කියන එක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්. හැබැයි එතනදී ඔයා දැකලා තියෙන චිත්‍රපටවල එහෙම නැත්නම් විද්‍යා ප්‍රබන්ධවල වගේ අපිට මිනිස්සු විදිහට අතීතයට යෑමට හෝ මිනිස්සු විදිහට අනාගතයට යෑම කරනවටත් වඩා එතනදී සිද්ධ වෙන්නේ කාලයේ වෙනසක්. සමහර විශේෂිත අවස්ථාවලදී අපට තත්පරයකට තත්පර එකකට වඩා ඉතා කුඩා වෙනස් වීමකින් කාලය ගත වීමේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඉතින් කාල තරණය ගැන ඔයා හොයන කෙනෙක්ද? ඒ ගැන ඔයාට තියෙන දැනුම කොයි වගේද? ඔයාට මේ ගැන අදහසක් තියෙනවා නම් පහලින් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් අපි නැවත වතාවක් හමු වෙමු. මේ කතා TV. සිලබස් එකත් වෙනස් වුණා, අපිත් අලුත් වුණා. ඔක්කොම එකට.
1. ඒ මොකක්ද කියලා ඔයගොල්ලන්ට හිතෙන ඇතිනේ. ඔන්න අහගන්න කොහොම විස්තරය කියන්න. කොරියන් භාෂාව ඉගෙන ගන්න ඔයාට දැන් අපෙන් ඔක්කොම එකට ගන්න පුළුවන්. කොරියන් වචන පොත, ව්‍යාකරණ පොත, ප්‍රශ්න පත්‍ර කට්ටලය මේ සේරම කොබෝ සහ කොරියන්ස් ඇප්ස් මගින් හැසිරවීමේ පහසුව. ඒ විතරක් නෙවෙයි. වචන මතක තියාගන්න නිවැරදිව උච්චාරණය කරන්න පුළුවන් විදියට ඇප් දෙකේම හදලා තියෙනවා රූප සටහන් එක්කම. ඉතින් ඔයාට ඒකත් මදි වගේ නම් topics.com එක තියෙනවා. මේක ඔයා ලියන්න ඉන්න එක්සෑම් එක වගේම හදපු සිමියුලේටර් එක්සෑම් වෙබ්සයිට් එකක්. ඔයාට ඒකත් මදි වගේ නම් කොරියන් කී ඇප් එක තියෙනවා ගේම් වලින් ෆන් එක ඉගෙන ගන්න. ඔයාට ඒකත් මදි වගේ නම් visby.lk වෙබ්සයිට් එකට ගිහින් හරි Play Store එකේ visby ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නිවැරදි ආචාර්ය මඩුල්ලක් යටතේ කොරියානු භාෂාව හදාරන්න පුළුවන්. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අපේ ඩියෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔයාට ඒකත් මදි වගේ නම් කවුද යකෝ මේක ස්ක්‍රිප්ට් එක ලියපු එක? හරි කමන්නේ මං කියන්නම්කෝ. මේ හරි අපි ළඟ තියෙනවා කතාවෝ ඇප් එක. මේකෙන් පුළුවන් ඔයාට කොරියන් වචන ටයිප් කර කර චැට් කර කර ඉගෙන ගන්න. තව වැඩ ගොඩායි. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අනේ උඹ යන කොරියන් ගෙදරටලා බුදිය ගනි. FB page එකට ගිහිල්ලා like එකක් දාලා එහෙනම් සෙට් වෙන්නකෝ. වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න. WhatsApp 94 77 14 444 0.4